Hi guys, welcome back to my YouTube channel. ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා Life with Nishi YouTube channel එකට. ඔන්න ඉතින් අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා වෙනුවෙන්න. ඉතින් අපි බලමු අද මොකද්ද මේ වීඩියෝ එක කියලා. අද මම වීඩියෝ එකෙන් ආවේ ලස්සනට අයිලයින් එකක් ඇඳගන්නේ කොහොමද කියලා ඔයගලන් එක්ක බෙදා ගන්න. ඉතින් අපි දැන් යමු කොහොමද මේ අයිලයින් කතන්දරේ කියලා විස්තර දැනගන්න. අයිලයින් එක අඳිනවයි කිව්වම අපේ හිතට යන්නේ මොකක් හරි අරගෙන ඒ කියන්නේ අපි භාවිතා කරන දැනට තියෙන එකක්. පාවිච්චි කරලා අයිලයින් එක ඇඳගන්න. ඉතින් අපි ඇත්තටම අයිලයින් එක අපිට හරියට ඇඳගන්න ටිකක් අපහසු කෙනෙක් නම් අපි බලන්න ඕනේ මුලින්ම අපිට අයිලයින් එක අඳින්න පහසුම විදියක්. ඉතින් අයිලයිනර් තියෙනවා, ලික්විඩ් අයිලයිනර්, පෙන්සිල් අයිලයිනර්, ජෙල් අයිලයිනර් පෙන්. මෙන්න මේ ಜಾති හතරක් තවත් ඒවත් තියෙනවා. ඉතින් ගොඩක් අපි අතර භාවිතා වෙන්නේ ඒ ಜಾති හතර. ඉතින් අන්න ඒ ಜಾති හතරෙන් මොකද්ද ඔයාලට ලේසිම කියලා ඔයා මුලින්ම තීරණය කරන්න. ඉතින් ඒ අනුව අපිට පුළුවන් පහසුවෙන්ම අපේ අයිලයින් එක ඇඳගන්න. ඉතින් මට අයිලයිනර් පෙන් එකෙන් තමයි අයිලයින් එක අඳින්න ලේසිම. මොකද අයිලයිනර් පෙන් එකෙන් ඇඳම ඉක්මනට වේලෙන. ඒ වගේම හරිම පහසුයි එකෙන් අඳින්න. ඉතින් ඔයගොල්ලොනුත් ඒ වගේ තීරණය කරන්න මොකකින්ද ඔයගලන්ට ලේසියෙන්ම අයිලයින් එක අඳින්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපි අයිලයින් එක දැන් අපිට අයිලයින් එක අඳින්න පුළුවන් අපේ ඇසේ ෂේප් එක අනුව. ඒ වගේම අපි යන්නේ පාටිය සමහර විට නැටුම් වලදී ඒ වගේ දේවල් වලදී මේ අයිලයින් එක අඳින ෂේප් එක වෙනස් වෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයාගේ ඇහි ෂේප් එක අඳුරගෙන ඒ ෂේප් එකට අනුව අයිලයින් එක දාන්නත්. එහෙම නැත්නම් normally ඔයගලන්ට පුළුවන් එදින්දා කටයුත්තකට යනවා නම් normally අපි චූටි ගමන් යද්දී මේකප් කරන්න. ඉතින් එහෙමනම් සාමාන්‍යයෙන් අපේ ඇසට ලස්සනට පේන විදියට normal ලොකුවට නැතුව normal විදියට අයි මේකප් එකක් දාලා මේ විදියට අයිලයින් එක අඳින්න. ඉතින් ඔයගලන් තමයි තීරණය කරන්න ඕනි. ඔයගලන්ට ඇසට ගැලපෙන විදියට ලොකු අයිලයින් එකක් දාලා එහෙම යනවද නැත්නම් ලස්සනට චූටි අයිලයින් එකක් දානවද හැමදේම තීරණය කරලා තමයි ඔයගල අයිලයින් එක අඳින්න ගන්න ඕනි. එතකොට ඔයගලන්ට ලේසි වෙනවා. නැත්නම් දැන් අපි අයිලයින් එක අඳිනවා. ඇඳලා ඉවර වෙලා ඒකේ ෂේප් එක ලස්සන නැත්නම් තවත් අඳිනවා. එහෙම අඳින්න ගියොත් කැත වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම හිතන්න මම චූටි අයිලයින් එකක් අඳ ගන්නවා. මේකෙන් තමයි අඳින්නේ කියලා ඔයගොල්ලෝ නිකන් හිතාගෙන අඳින්න ගන්න. ඉතින් ඒක ගොඩක් ලේසි වෙනවා ඔයගොල්ලන්ට අයිලයින් එක අඳින්න. හරි. දැන් අපි බලමු කොහොමද අයිලයින් එක අඳින්නේ කියලා ලස්සනට. හරි. මම මෙන්න මේ අයිලයින් පෙන් එකෙන් තමයි අයිලයින් එක අඳින්නේ. ඉතින් මුලින්ම අපිට අයිලයින් එක අඳිද්දි ළඟටම මිරර් එකක් තියෙනවා නම් ගොඩාක් වටිනවා. ඉතින් මම මේ චූටි මිරර් එක යූස් කරනවා ඔයගලන්ට පෙන්නන්න. ඒ වගේම මිරර් එක ටිකක් පහලින් තියෙනවා නම් අපිට ලේසියෙන්ම අපේ අයිලයින් එක ඇඳගන්න පුළුවන්. ඉතින් චූටි අයිලයින් එකක් තමයි ඉතින් මම දාගන්නේ. ඒ කියන්නේ normally අපි කොහේ හරි යනවා නම් ඒ විදිහට normal අයිලයින් එකක් තමයි මම අද දාගන්නේ. ඉතින් බලන්න මෙන්න මේ විදිහට තමයි කරගන්නේ. මෙන්න මෙහෙම මම මුලින්ම මේ විදිහට ඇඳගත්ත මේ අපේ ඇහි තියෙන්නේ වෝටර් ලයින් එක අන්නේ වෝටර් ලයින් එක හැඩයට තමයි මම මේ විදිහට අයිලයින් එක ඇඳගත්තේ. පස්සේ මෙතන ඉඳන් මෙන්න මේ විදිහට ඇඳලා මේ ටික ෆිල් කරගන්න ඊට පස්සේ
ඔයාලට පේනවා ඇති ලස්සනයි මගේ හැචුට්ටක් චූටිනේ. ඉතින් ඇසට ලස්සනට පේනවා. ඉතින් මේ අයිලයින් එක. ඉතින් අපි මේ විදිහටම අනිත් පැත්තෙත් අයිලයින් එක ඇඳගමු. ඉතින් ඔය විදිහට තමයි මම මගේ අයිලයින් එක කරගත්තේ. ඉතින් අයිලයින් එක ඇඳලා පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ ලුක් එක ආවේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට අයිඩියා එකක් එන්න ඇති කොහොමද අයිලයින් එක ලස්සනට ඒ වගේම පිළිවෙලකට ඇඳගන්නේ කියලා. ඉතින් ඒ වගේම ඔයගලන්ට අයිලයින් එකේ දුර ගන්න ඕනි ප්‍රමාණය ගැන අයිඩියා එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාගේ කටේ කොනේ ඉඳලා මේ අයිබ්‍රෝ එකට යන මෙන්න මේ තියෙනවනේ මේ පල්තරේ මේ තියෙන හරියටම එතනට චූටි තිතක් තියාගෙන එතනින් ඉඳන් ඔයාලට පුළුවන් අයිලයින් එක අඳින්න පටන් ගන්න. ඉතින් මේ විදිහට තමයි ආසන්න ලුක් එක ආවේ. ඉතින් ඒ වගේම අයිලයින් එක අඳිද්දී අපි කොච්චර ප්‍රැක්ටිස් කෙනෙක් වුණත් අනිවාර්යෙන් මේ කෙනාට අත්හැරදීමක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්නකෝ සම්පූර්ණයෙන්ම අපේ අයි මේකප් එකේ සම්පූර්ණ ඔක්කොම ඉවරයි. ඉවර වෙලා අයිලයින් එක විතරයි අඳින්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවකදී අයිලයින් එක අපිට වැරදුනොත් සම්පූර්ණ අයි මේකප් එකම වත් කරන්න බෑනේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවකට මේ වගේ ඇන්ගල් බ්‍රෂ් එකක් යූස් කරලා ඔයාලට පුළුවන් අයිලයින් එකේ වැරදිච්ච තැන් හදන්න. ඒ වගේම ඒ හදද්දී ඔයාලට බ්ලැක් කලර් එකකින් තමයි මේක චූටි ඒ කියන්නේ චූටි වෙනසක් පේනවා. එතනට ඔයාගේ අයි ෂැඩෝ පැලට් එකෙන් චූටි ඩාර්ක් කලර් එකක් අරගෙන එතනට දාන්න. ඒ කියන්නේ ඔයාගේ වෙනම කලර් එකක් නෙමෙයි. ඔයාගේ අයි ෂැඩෝ එකට දාලා තියෙන කලර් එකේම ඩාර්ක් කලර් එකක් ඇතිනේ. අන්න ඒ ඩාර්ක් කලර් එක හෝ හයිලයිට් කලර් එක අන්න ඒක ගොඩාක්ම හොඳ ඩාර්ක් කලර් එක. මොකද බ්ලැක් කලර් එකක්නේ අපි මකන්නේ. ඉතින් එතකොට අපිට මේ වෙනස හොයාගන්න බැරි වෙනවා. ඒ වගේම මම කිව්වේ නෑනේ මකෙන්ද මකන්නේ කියලා. ඔයාලට පුළුවන් ඉතින් ආගේ ලික්විඩ් ෆවුන්ඩේෂන් එකකින් හරි ස්ටික් ෆවුන්ඩේෂන් එකකින් හරි ඒක ඉවත් කරගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකකින් ඔයගොල්ලෝ මොන හරිම දෙයක් දැනගන්න ඇතිනේ. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක කොහොමද කියලා. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් දාන්න. ඒ වගේම මගේ අනිත් වීඩියෝස් බලන්නයි කියලා මම ආරාධනා කරනවා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරගෙන යන්න. ඔයගොල්ලන්ට ඉදිරියේදීත් මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගිහින් එන්නම් bye.